Hello friends, කොහමද? Hi, හොඳයි. ඉතින් අන්න අපි ගොඩක් කාලයකට පස්සේ මාස 5කට පස්සේ අපි අද ටුවර් එකක් යනවා. ඉතින් අපි ඉන්නවා මමත් එක්ක තව 4-5 දෙනෙක්. අපි අද යන්නේ වෙලිහුල්ලේ තියෙන ලස්සන ලොකේෂන් එකකට. ඒ ලොකේෂන් එක අපි අද නැවතිලා හෙට උදේම අපි සෆාරියක් යනවා. ඉතින් අපි රත්නපුර ටවුන් එකට ගිහිල්ලා එතනින් බලංගොඩ හරහා තමයි අපි වෙලිහුල්ලට යන්න තියෙන්නේ. අපි අද නවතින්නේ වෙලිහුල්ලේ විලේජ් ඉන් හොටෙල් එකේ. ඒගොල්ලන් තමයි අපිට සෆාරි එක අරේන්ජ් කරලා තියෙන්නේ. ඉතින් අපි යන ගමන් ලස්සන තැන් තිබුණත් ඔයගොල්ලන්ට පෙන්නන්න. ඉතින් දිගටම වීඩියෝ එකත් එක්ක එකතු වෙලා ඉන්න. ඉතින් ට්‍රැවල් සෝන් එකේ අපි 2026 අවුරුද්දේ අපේ ෆස්ට් ලොග් එක තමයි මේ ඔයගොල්ලන්ට අරගෙන ඉන්නේ. ඉතින් මේ අපේ කට්ටිය පිටිපස්සේ ඉන්න ඔයගොල්ලන්ට පේනවද දන්නේ නැහැ. ඉන්නේ නැහැ නේ කට්ටිය. Good morning friends. ඉතින් අපි දැන් ඉන්නේ වෙලිහුල්ලේ විලේජ් එකේ. අපි ඊයේ එනකොට 8 විතර වුණා. ඉතින් දැන් උදේ වෙලාව 4 විතර වගේ ඇති. අපි එළියට ගිහලා බලමු මොන වගේ ලස්සනක් අපිට බලන්න පුළුවන්ද කියලා. අපි බ්‍රේක්ෆාස්ට් එක ගන්න ඕනි. ඊට පස්සේ තමයි අපි සෆාරි ස්ටාර්ට් කරන්නේ. ඊයේ රෑ නම් අපි පාසුතු එකක් දාලා හොඳ රසවත් ෆ්‍රයිඩ් රයිස් එකක රස බැලුවා. ඉතින් අපිට රෑ වීඩියෝ මුකුත් කරගන්න විදිහක් තිබුණේ නැහැ. මොකද මේ ගොඩක් ලයිට් එළිය මදි නිසා. ඉතින් අපි අද දවල් වීඩියෝ එකේ සම්පූර්ණ වීඩියෝ එක ඔයගොල්ලන්ට බලන්න පුළුවන්. දිගට වීඩියෝ එකත් එක්ක එකතු වෙලා ඉන්න කියලා ආරාධනා කරනවා. friends ඔයගොල්ලන්ට කියන්නම් දැන් කොහොමද වෙලිහුල්ලේ විලේජ් එකට එන්නේ කියලා. ඉතින් ඔයගොල්ලන් වෙලිහුල්ලේ කියලාම කොහොමද දන්නවනේ බලංගොඩ පැත්තේ තියෙන කියලා. කොළඹ බදුල්ල අරුණමේ පාරේ බස් එකේ ඇවිල්ලා එන්නත් පුළුවන්. එහෙම නැත්නම් ඔයගොල්ලන්ගේ වාහනයක වෙලිහුල්ලේ විලේජ් ඉන් කියලා Google Map එකේ ලොකේෂන් දාගෙන ආව නම් ඒ ලොකේෂන් එක හරියටම හරි ඔයගොල්ලන්ට බයික් වල එන්න පුළුවන්. නැත්නම් කාර් එක ඇවිල්ලා අර කීප විදිහට පාකින් ප්ලේස් එකේ තියලා මේගොල්ලන්ගේ වාහනයක එන්නත් පුළුවන්. නැත්නම් ග්‍රවුන්ඩ් ක්ලියරන්ස් තියෙනවා. නැත්නම් 4 wheel වාහනයක හරි වගේ හොඳ වාහනයක එනවා නම් කෙලිම මෙතෙන් එන්නත් පුළුවන්. ඉතින් මේගොල්ලන්ගේ පැකේජස් කිහිපයක් තියෙනවා. ඉතින් ඕගොල්ලන්ගේ බජට් එක අනුව ඕගොල්ලන්ට මේ පැකේජස් තෝරගන්න පුළුවන්. ඉතින් අපි තෝරගත්ත පැකේජ් එකේ අපි මුලින්ම යනවා බේකර්ස් බෙන් බලන්න. ඉතින් මේ දවස්වල බේකර්ස් බෙන් කියන්නේ ට්‍රැවල් කරන කට්ටියගේ ආසම යන්න ආසම තැනක්. ඉතින් බේකර්ස් බෙන් ගිහිල්ලා ඊට පස්සේ සූරතෙලිය ඇල්ලට ගිහිල්ලා ඊට පස්සේ අපි පහන්තුඩාවටත් යන බලාපොරොත්තු වෙනවා. බේකර්ස් බෙන් යන්නේ නන්පෙරියල් ස්ටේට් එක හරහා. ඒතර අපිට නන්පෙරියල් බලන්න පුළුවන්. මේ ඉන්නේ අපේ චතු මිස්. මේ අපේ සඳරු මිස්. අනිෂා. අපේ අනිෂා මිස්. උත්පලා මිස්. Hi. මේ තමයි අපේ ටීම් එක.
කතාව කරලා පේනවා අතන. මෙතනින් තමයි නන්පෙරිල් එස්ටේට් එකට හැරෙන්න තියෙන්නේ. නන්පෙරිල් එස්ටේට් එකට හැරෙන්නේ. අපි දැන් යන්නේ බේකර්ස් බෙන්ඩ් එක බලන්න. ඉතින් ලෝක ප්‍රසිද්ධ සුප්‍රසිද්ධ බේකර්ස් බෙන්ඩ් එක. ඉතින් බේකර්ස් බෙන්ඩ් එකට ගිහිල්ලා බේකර්ස් බෙන්ඩ් එකේ කතාව ඔයගොල්ලන්ට කියන්න. जीप एक आइन कर ला तो किस तरह इंद्र गाँव फ्रेंड्स බලංගොඩ නන්පෙරියල් ස්ටේට් එකට හැරෙන හන්දියේ ඉඳලා කිලෝමීටර් 13ක් වගේ දුරක් තියෙනවා මේ බේකර්ස් බෙන්ඩ් එකට. සාමාන්‍යයෙන් මුහුදු මට්ටමින් අඩි 3800ක් වගේ තමයි බලංගොඩ පැත්ත තියෙන්නේ. එතකොට එතන ඉඳලා බේකර්ස් බෙන්ඩ් එක තියෙන අඩි 5000ක් උඩින්. ඉතින් අපි දැන් මේ ගමන පටන් ගෙන ටික දුරක් යනකොට කිලෝමීටර් 2-3ක් යනකොට ලස්සන ෆයිනස් කැලයක් හම්බ වෙනවා. ඉතින් ඕගොල්ලොත් මේ වගේ තැනක නැවතිලා ඔයගොල්ලන්ගේ ලස්සන මතකයන් ටිකක් අරගෙන යන්න අමතක කරන්න එපා. හැබැයි ඔයගොල්ලන්ට දෙයක් මතක් කරන්න මේ ඔයගොල්ලන්ට පේනවත් දන්න මෙන්න මේ වගේ දේවල් මේ. ඉතින් මේවා මේ පැත්තේ මිනිස්සු කරන දේවල් නෙමෙයි. ඉතින් මේ ප්‍රදේශයේ මේක බලන් ඉන්න සංචාරකයෝ තමයි මේ වැරද්ද කරන්නේ. ඉතින් යන්නේ හැමෝම මේ දේ කරොත් අන්තිමට මේ පාර දෙපැත්ත කුණු ගොඩක් තමයි ඉතුරු වෙන්නේ. ඉතින් කවදාවත් මේ වගේ මේ ඔයගොල්ලන් අරන් ඉන්න දේවල් මෙහෙ දාලා යන්න එපා. අනිවාර්යෙන් ඒව අරන් යන්න මේ සුදුසු තැනක බැහැර කරන්න. හරි අපරාධයක් ඉතින් මේ වගේ මේ පාර දෙපැත්ත කුණු දාලා විනාශ කරනකොට.
මේ ගමන් කරන්නේ හිරුකටුව වල ඉන්නේ. පස්සක මෙතන ඉවරයි නේ? මෙතන කරනවා. ඔගොල්ලෝ මේ පාරේ. අම්මට. ඒ ළමයිට පාඩේ ළමයි මානස සුවපත් වෙන්නේ. මානස ඉඳාතේ. ඔව් මානස ඉඳාතේ. මානස ඉඳලා සීචනල් ඉන්නේ. ඒක දාන්න දෙන්නේ. ඒක දාන්න දෙන්නේ. මේ වගේ මේ පාඩේ ඔයා වාඩි වෙනවා. ඔයා තමයි අන්තිම ගැලවුම් කාරණා. අය ලාස්ට් එකේ මොහොර කන්න බලනවද? නන්පෙරියල් දියැල ගාව තමයි අපි දැන් ඉන්නේ. සාමාන්‍යයෙන් නන්පෙරියල් දියැල අඩි 100ක් විතර වගේ උසයි. ඒක උත්සාහ කරනවා දියැල ළඟට යන්න. බලමු. බලමු අක්කයි. මේ දියැල මේ කෑලි කීපයකට කඩා වැටෙන්නේ. උඩම කොටස, දෙවෙනි කොටස, තුන්වෙනි කොටස විදිහට. ඉතින් ඕගොල්ලන්ට නානවා නම් මෙතනත් නාන්න පුළුවන්. පොඩි ළමයිටමත් පොඩි මේ පොන්ට් එකක් තියෙනවා. ඉතින් වතුර පාර සරත් නේ. හරිම ආරක්ෂාකාරීව නාන්න පුළුවන්. නන්පෙරියල් බලන්න ආපුවම එතනම තියෙන පොඩි තේ කඩයක්. ඉතින් ඕගොල්ලන්ට මේ උණු උණුවේ බඩෙනුම් කන්න පුළුවන්. උණු උණුවේ රොටි කන්න පුළුවන්. ප්ලේන් ටියක් බොන්න පුළුවන් උණු උණුවේ. ගුරු ප්ලේන් ටික ආපු ගමන් පුච්චනවා රොටි. අන්න රයිට්. ඉතින් ඕගොල්ලන් ආපු ගමන් මෙතන ෆොටෝ එකක් ගහලා ඕනම් දින් නාන්න පුළුවන්. රෙස්ට් එකක් ගන්න ගමන් තේ එකක් දීලා රොටියක් කාලා වරින් එකක් කාලා බේකර්ස් බෙන් නන්පෙරියල් යන්න පුළුවන්. Thank you. ඉතින් පහලට තමයි නන්පෙරියල් දියැල ගලාගෙන ගිහිල්ලා හිරුකොටුව හරහා කෙලින්ම වැටෙන්නේ සමනල වැව ජලාශයේද. ඉතින් සමනල ජලාශයෙන් ජල විදුලිය නිපද වෙලා උඩවලේ ජලාශයට ගිහිල්ලා උඩවලේ ජලාශයෙන් වලවේ ගඟ හරහා මහා මුහුදට එකතු වෙනවා. ඉතින් ෆ්‍රෙන්ඩ්ස් මේ ගමනේ අමාරුම කොටස පටන් ගන්න මෙතන ඉඳලා. මේ නන්පෙරියල් දියැලෙන් ඉඳලා මෙතන ඉහළට තමයි ගමනේ අමාරුම කොටස පටන් ගන්න. ඉතින් 4 wheel වාහනයක් නැතුව මෙතනින් උඩ යන්න ගන්නවා තමයි. තේනවනේ පාරේ හැටි. පාර හොඳටම කැඩලා තියෙනවා. ඉතින් පාර මෙතන ඉහළට හදලත් නැහැ. හදන්න පාටකුත් තේින්නත් නැහැ. ඉතින් ඕගොල්ලෝ තේනවා නම් අනිවාර්යෙන් ඕගොල්ලන්ගේ වාහනයක එනවා නම් 4 wheel වාහනයක එන්න. එහෙම නැත්නම් මේ වගේ සෆාරි ජීප් තියෙනවා ඒවා ඉගෙනන්න පුළුවන්. නැත්නම් ඕගොල්ලන් බෙලිහුල්ලේ විලේජ් ඉන් හොටෙල් එක රිසර්ව් කරගන්නවා නම් ඒගොල්ලන්ගේ සෆාරි පැකේජ් තියෙනවා. ඉතින් අපි තෝරගත්තා වගේ ඕගොල්ලන්ට මේකක් තෝරගන්න පුළුවන්. අපි තාමත් ගමන් කරන්නේ හිරිකොට නිම්මේ දිගේ. වෙනවනේ මංගොත් එක්ක පාර කොයිතරම් අවදානම්ද කියලා. ඉතින් මේ වගේ පාරක ඩ්‍රයිව් කරන්න පුළුවන් හොඳ එක්ස්පීරියන්ස් තියෙන ඩ්‍රයිවර් කෙනෙක් කරෙන්ද ඒ වගේ සාමාන්‍ය ඩ්‍රයිවර්ස්ලා ඩ්‍රයිව් කරනවා කියන එක ටිකක් අවදානම් වැඩි. සාමාන්‍ය මේ තියෙන වංගු එකපාර ගපලා ගන්න අමාරු. ඒ නිසා ගොඩක් වෙලාවට ඉස්සරහට ගිහිල්ලා රිවර්ස් එකක් ගහලා තමයි වංගුව ගන්නෙ. ඒ නිසා මේ ඇත්තටම කිව්වොත් හරිය අවදානම් නවනක් නේ. අනිත් එක පාර පටොයි. වාහනයක් ආවොත් වාහනයකට වාහනයක් ගන්න කර ගන්නවා කියන එක දා ගන්නවත් බෑ මට නම්. අනිත් එක අධික බෑවුම් තියෙන්නේ. පොඩි මේකින් ලොකු ටිකක් වෙන කිලෝමීටර හරි ප්‍රවේශන අල්බරන්නේ. මේ වගේ එක්ස්පීරියන්ස් එකක් ගන්න ඔයගොල්ලෝ බෙලිහුල්ලේ විලේජ් හොටෙල් එකට කන්ටැක්ට් කරන්න. මම වීඩියෝ ඩිස්ක්‍රිප්ෂන් එකේ අදාළ කන්ටැක්ට් නම්බර් දාන්නම්.
කොයිතරම් උඩකට දැන් ඇවිල්ලා තියෙනවද? දියැලේ උඩ අර පේනවද? අන්තරියල් දියැලේ මුදුන තමයි තව අර ඉස්සරහා තියෙන්නේ. ඒතර අපි දියැලේ උඩටම නගිනවා. එතකොට මේකෙන් උඩ තියෙන හෝටල් ටැන්. මේ වංගු 11 වංගු. ඒකස් බෙන්ඩේ කීවෙනි වංගුද ඒ? 23 වෙනි වංගුව. ඒකස් බෙන්ඩ් එක 23 වෙනි වංගුව. අපි දැන් පහු කරේ 11 වෙනි වංගුව. අවසරක් තියෙනවා යන්නේ. නමුත් අපිට මේ කූල් ක්ලයිමේට් එක නිසා අවසර අපිට ලොකුවට බාධාවක් නැහැ. මේක බලන්න පුළුවන්ද? ඔව්. දෙන්නේ නැහැ. फ्रेंड्स මේ තමයි නන්පෙරියල් ටී ෆැක්ටරි එක. ඉතින් මුලින් ඉස්සර මෙතනින් තමයි අපි ටිකට් ගෙවලා ටිකට් එකක් පේමන්ට් එකක් කරලා ටිකට් එකක් අරගෙන යන්න දුන්නේ. ඉස්සරහටම ගේට්ටුව දාලා දොරවල් ලොක් කරලා ගෙදින්න යන්න බෑ. මේ නන්පෙරියල් ටී ෆැක්ටරි.
මේ තමයි බේකර්ස් බෙන් එක. මුහුදු මට්ටමේ ඉඳලා අඩි 5000ක් උසින් තමයි මේක පිහිටලා තියෙන්නේ. ඉතින් නන්පෙරියල් ස්ටේට් එකේ නන්පෙරියල් බංගලෝ එකේ ඒ කාලේ බේකර්ස් කියන මහත්තයාගේ අස්සයා මෙතනින් පල්ලෙට වැටුණා කියලා කියනවා. ඒක සීවෙන් තමයි මෙතන මේක නිර්මාණය කරා කියලා කියන්නේ. ඉතින් ඔක තමයි බේසික් ස්ටෝරි එක. ඉතින් කොහොම නමුත් අද වෙනකොට සුන්දර සංකාරක ස්ථානයක් බවට මේක පත් වෙලා තියෙනවා. හැබැයි එන කට්ටියට කියන්නේ ඕගොල්ලන් ගේන සියලු දේ නැවත අරන් යන්න. මොකද අපි දැක්කා ගොඩක් තැන්වල පොලිතීන් ප්ලාස්ටික් දාලා තියෙනවා. ඉතින් එන හැමෝම ඕක කරන් ගියොත් මෙතන කුණු ගොඩක් තමයි එකතු වෙන්නේ. ඉතින් කූල් ක්ලයිමේට් එකක් තියෙන්නේ. මීදුම දානවා විටින් විට. ඉතින් දැන් ඔය මීදුම දාලා පේනවා ඉතින්. දැන් ඩක් මීදුම දාලා තියෙන්නේ. ඉතින් අපි දැන් මෙතන ඉන්න සමුදෙනවා. ඊළඟට අපි යනවා අපේ තවත් සුන්දර ගමනාන්තයක් හොයාගෙන. නෑනේ අප්පා. එක తీරනේ යන්න. ඔව්. ඒක දුවන. අපි ගන්න රෑ ආවේ ඔයගොල්ලන්ට ඔය දෙන්නමද? නෑ මං. මේ දෙන්න නෙමෙයි අනිත් මල්ලනේ. ඇයි අපිට මේ කැලියක් දුන්නේ කෙනා? ඇයි අපිට මේව දැම්මේ? නෑ බාබිකියු දාපේ කියනවා. ඒක උනස් නේනවා. ඒක සිප ගන්නවා පාඩිය ඉඳලා දැන් තව කීයක් එනවද කියලා අහන්න. ෆ්‍රෙන්ඩ්ස් ඔන්න ඕක තමයි තත්ත්වේ. ඉතින් ඔය වගේ වාහනයක් අපිට හම්බ වුණොත් ඉඳ තියෙන තැනකට රිවර්ස් එකක් ගන්න වෙනවා. මොකද ඒ මේ වගේ කුංචි දියකඩකේ දියඇලේ යනවාක් අපිට බලන්න පුළුවන්. ඉතින් කාලේ ගාව නම් ඊට වඩා සක්‍රියව බලන්න පුළුවන් අතට. ඒ පාරේ නිසා වතුර ටිකක් අඩුයි. බයි එමයි කියලා ගමනේ සුන්දරත්වය නම් දශමයක්වත් අඩු වෙන්නේ නැහැ. කූල් ක්ලයිමේට් එකත් එක්ක ඊට තුන ඉඳමින් පරිසරයේ සුන්දරත්වය ඉඳමින් යන්න පුළුවන්. ෆ්‍රෙන්ඩ්ස් මේ තමයි හිරකොටුවය. ඉතින් හරිම ලස්සනයි. හරිම පිරිසිදු වතුර තියෙන්නේ. මුල්ම පූල් අයිස් කැටේ වගේ වතුර තියෙන්නේ.
ආනවා නම් ඉතින් ආයේ සුපිරිය. ලන්ච් එකට කරි 4ක් වගේ තියෙනවා. චිකන් තියෙනවා, කැකිරි තියෙනවා, බීට්‍රූට් තියෙනවා, පරිප්පු තියෙනවා, මුගුළු වෙන්න තියෙනවා, සලාඩ් එකක් තියෙනවා. අන්න තමයි තියෙන්නේ. අපි හාට අනේ බයයි යකෝ. මේ තමයි ෆ්‍රෙන්ඩ්ස් බෙලිහුල්ලොය. බෙලිහුල්ලොයෙන් තමයි මේ පහන්තුඩාව දියල්ල නිර්මාණය වෙලා තියෙන්නේ. ඉතින් පහන්තුඩාව ගැන අපි කලින් වීඩියෝ එකක් කියලා තියෙන නිසා ලොකු බ්‍රීෆ් එකක් මේ වීඩියෝ එකෙන් ගේන්නේ නැහැ. ඔයගලන්ට මේ වීඩියෝ එක බලලා පහන්තුඩාව ගැන හොඳ අයිඩියාවක් ගන්න පුළුවන්. ඉතින් මම වීඩියෝ ඩිස්ක්‍රිප්ෂන් එකේ වීඩියෝ එක දාන්නම්. මේක පොඩ්ඩක් බලන්න. Friends, අපි අද අපේ ටුවර් එක බෙලිහුල්ලේ විලේජ් ඉන්නේ හොටෙල් එකේ ඉඳලා නම් පෙරියහා දෙකස් බෙන් එක බලලා ඊට අමතරව පහන්තුඩාවට ගිහිල්ලා ඉරිකොටේ බලලා බෙලිහුල්ලේ නාලා ඉතින් ඒකත් එක්ස්පීරියන්ස් එක ඒතවල ලොකු අපි දැන් ඉතින් ඉවර කරනවා බඩු පැක් කරනවා ඉතින් කට්ටිය ගෙදර යන්න. ඉතින් වීඩියෝ එක හොඳ නම් ලයික් එකක් දාන්න, ඊට කමෙන්ටරව සපෝට් එකක් දෙන්න, ෂෙයා කරන්න, කමෙන්ට් එකක් දාන්න, අනුපාදයෙන් මතක් කරන්න. මේ වගේම තවත් ලස්සන වීඩියෝ එකක් කරනවා. ඉතින් මේ තවත් සල්මෝකේ බෙලිහුල්ලේ විලේජ් ඉන් හොටෙල් එකේ